කොහොමද ඉතින් අද වුණ අපි ඇවිල්ලා ඉන්නේ චර්ච් එකක් ළඟට. මේ චර්ච් එක අපි ඉතින් එන්නේ චර්ච් එක වහලා තියෙන වෙලාවට ඇරලා තියෙන වෙලාවට නෙමෙයි. පොඩක් ආවා ඉතින් ආච්චිලත් එක්ක ඇවිදින්න. ඇවිල්ලා හිතුණා ඉතින් ඕගොල්ලන්ටත් මෙහි විස්තර පොඩ්ඩක් දෙන්නන්න. හරි ලස්සනයි ඉතින්. ලස්සන කියන්නේ ලංකාව තරම්ම ලස්සන නෑ. ඒ වුණාට හරි නිදහස් පරිසරයක් මෙහි තියෙන්නේ. මනුස්සයන්ගෙන් කිසි කරදරයක් නෑ, සද්ද නෑ. ඒ වගේම අපේ ලංකාවේ වගේ හැම වෙලාවෙම බල්ලොන්ගේ සද්ද නෑ. ඒ හින්දා ඔක්කොම හරි හොඳයි. ඉතින් එන්නකො බලන්න යන්න මෙහි වටේ මොනවද විස්තර කියලා. ඔයගොල්ලන්ට අපි ආවා මායි මගේ හස්බන්ඩ්ුයි මගේ හස්බන්ඩ්ුයි ආච්චි අල්ලපු ගෙදර ආච්චි එතකොට ඉන්නවා තව මේ ඒ ආච්චිගේ ඉන්නවා ගර්ල් කෙනෙක් ඒ ගර්ල් මේ බලන්න මේ ලස්සන මේ මල මට මතක විදිහට මේ මල් ලංකාවේ තියෙනවා නිකන් අර කපු වගේ જાතියක් මං හරියටම දන්නේ නැහැ මොනවද කියලා මට හරි ලස්සනයි ඉතින් මේක තමයි චර්ච් එක මේ හැමතැනම චර්ච් තියෙනවා චර්ච් කියන්නේ පල්ලි තියෙනවා මේ ඉතින් පොඩ්ඩක් ඉන්න මගේ අතේ මේ මලක් තියෙනවා ඒක මම තියලා ඉන්නවා ඉස්සරලා මෙහි පල්ලි තියෙනවා හැමතැනම අපේ ලංකාවේ පන්සල් වගේ තමයි ලංකාවේ හැම පැත්තකටම පන්සල් ගොඩාක් තිබ්බට පල්ලි අඩුයිනේ මෙහි එහෙම නෑ මෙහි ඉතින් හැමතැනම පල්ලි තමයි තියෙන්නේ මේ පල්ලිය වහලා තියෙන්නේ මේ අපි ආවේ අර පේන දොරෙන් අර ඈත පේනව නේද ඔයගොල්ලන්ට මේ සුදු පාට මේ ඇලුමිනියම් වට කරලා වගේ ඒ තියෙන්නේ වතුර ගන්න තැන් අපිට මේ පුළුවන් ඒව ගන්න අපිට සල්ලි දාලා වතුර ගන්න තියෙන අර හැමදාම ලංකාවේ ලිඳක් තියෙනවා වගේ තමයි අපේ නම් ඉතින් වතුර අපි දෙන්නේ නිකන් ෆ්‍රීනේ මෙහෙ එහෙම නෑ ඒවා පිරිසු පහදු කරපු වතුර ගෙනත් දාලා තියෙනවා ඉතින් ඒවා තමයි අපිට බෝතල් ගෙනල්ලා ගන්න පුළුවන් මේ පල්ලියකට සාමාන්‍යයෙන් ඇතුල් වෙන්න දොරවල් 3-4ක් තියෙනවා පේනවනේ මෙතනක් තියෙන තව දොරක් මේ එක පැත්තකින්ම විතරක් නෙමෙයි එතකොට මෙතන මේ තියෙන්නේ මේ බලන්න ලස්සනට මේ කපුරු මල් හැදිලා තියෙනවා. හරි. පේනවද ඔයගොල්ලන්ට? මේ සමන් පිච්ච වෙලක් තියෙන්නේ. මල් තියෙනවා. මේ ලංකාවේ තියෙන මල් තමයි ඒවා. මෙහි තියෙනවා. ගොඩාක් ඒවා නැති වුණාට තියෙනවා. මේකේ ගොඩක් හදලා තියෙන කපුරු මේ බලන්න. ලස්සනට මේ තියෙන කපුරු ಜಾති. එක කපුරු ಜಾති තියෙනවා. මේ බලන්න හරි ලස්සනයි නේද මේක මේ බලන්නකො ලිඳ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ බලන්න හරි ලස්සන ලිඳක් පේනවද ඒක හරි අමුතු විදිහට තියෙන්නේ මේකට දැලක් දාලා තියෙනවා මේ බලන්න පුංචි බාල්දියක් තියලා තියෙනවා මේ චර්ච් එකේ තියෙන ලිඳ තමයි කියන්නේ මේක මේ කරකවන්න තියෙන්නේ පේනවද හරි ලස්සනයි මේ වාගේ දේවල් ඒගොල්ලෝ වහලා ලස්සනට තියෙන මේකට ලිඳ වුණාට බාල්දියෙන් වතුර ගන්නෙ නැහැ මෝටරේ දාලා හදලා තියෙන මේක තමයි චර්ච් එකේ තියෙන ලිඳ ඉතින් ඒක ලිඳක් කියලා බලන්න තමයි මේ වාගේ දේවල් සාමාන්‍යයෙන් මේ දකින්න අඩුයි හරි ලස්සනයි නේද බලන්න ඉතින් ඒ වගේම තමයි මේ බලන්න මේ තියෙන්නේ මේවත් කනවා මට මේවට කියන නම නම් මතක නැහැ මේකත් කනවා පොඩි කහට රහක් එනවා පස්සේ හරි පැණි රසක් තියෙනවා මේවට කියන නම නම් මට මතක නැහැ ඕගොල්ලෝ කවුරු හරි දන්නවා නම් මට කියන්න මට මතක නැහැ මේ තියෙන peer ගහක් ලංකාවේ වගේම තමයි මේ බලන්න චූටි peer මලකුත් තියෙනවා මේ මලක් තියෙන්නේ ඉතින් ඒක peer ගහක් එතකොට තව මොනවද මේ චර්ච් එකේ තියෙන දේවල් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ තියෙන ඔලිව් ගහක් මේ ඔලිව් ගහේ නම් අමු ගෙඩි තියෙන්නේ තාම ඉදිලා නැහැ ඔලිව් පේනවනේ එතකොට මේ මන්ඩරීන් මේ අර චූටි දොඩම් අපේ ලංකාවේ කියන්නේ මන්ඩරීන් කියලා මේවට කියන්නේ මන්ඩරීන් ගහක් නේ තියෙන්නේ පේනවද
හරිම ලස්සනයි. මේ කාලෙට හැදෙනවා. හැදෙන කාලෙට ඉතින් ඔහොම තමයි මේවා. ඒ අත්තරින් අර මේ තියෙන වැතුලෙන් අර ලොකු ගෙඩියක් පේනවද? ඒ පේන මං හිතන්නේ මේක බට් ගහක්. මේක බට් කරලා තියෙන්නේ මේ ජම්බෝල වලටයි මොන්ඩරීන් වලටයි දෙකට බට් කරපු ගහක්. මොකද අර ඇතුලෙන් ජම්බෝල ගෙඩියකුත් තියෙනවා. මේ බලන්න මේ මල් වල ලස්සන. මේ වань මේ පිච්ච වල ඇරලා තියෙන ලස්සනට ආරුක්කුවක් ගහලා නමලා ලස්සනට හදලා තියෙන්නේ. පේනවද? හරි ලස්සනයි. එතකොට මෙතනක් තියෙනවා තව ලිඳක්. ලිඳක්ද ඒක නම් පොකුණක්. එන්න බලන්න යන්න. හරි ලස්සනයි. මේ බලන්න. මේක පොකුණක්. මේගොල්ල හැම එකටම මේ විදිහට ආරක්ෂා වෙන්න මෙහෙම හදලා තියෙන්නේ. ඒක හරි වැදගත්. බලන්න කිසිම සතෙක් වැටෙන්නෙත් නැහැ. මේකට ඒතකොට කිසි දෙයක් දාන්න පොඩි ළමයෙකුට උනත් ඇවිල්ලා කිසි දෙයක් දාන්න වැටෙන්නේ කරන්නේ නැහැ. මේක හරි වැදගත්. අපේ ලංකාවේ වුණත් මේ අපි ඔය පොකුණු හදලා තියෙනවනේ ගෙවල් වල. ඉතින් මේක හරි වැදගත් මේ දේ. පේනවද? හරිම ලස්සනයි. හරිම මේ කියන්නේ ඒකේ බලන්නකෝ ඒක කොහොමද කියලා. ඉතින් හරිම වටිනවා මේ වගේ දේවල්. මේ රටේ ගොඩක් දේවල් තියෙනවා මිනිස්සුන්ගේ මේ බලන්න මේ මෙතන මම ඔයගලට පෙන්නන තනිකර කපුරු යායක්. බලන්න හරි ලස්සනයි. ඊට පස්සේ මේ තියෙන්නේ අර මේ හවසට පිපෙන මොනවද මේවට කියන්නේ මේ මට දැන් නම මතක නැතුව ගියා. මේකේ පාට තියෙනවනේ. මට මතක නෑ. මම මතක් වුණාම නම දාන්න. මේ ඉතින් අර තියෙන කපුරු. පේනවනේ හරිම ලස්සනයි. මේ තියෙන්නේ කපුරු නම් නෙමෙයි මේක කපුරු වගේ જાතියක්. මේකට නම් කියන නම මම ගොඩක් ඔය මල් වල නම් දන්නේ. හස්බන්ඩ් තමයි වදන්නේ. දැක්කද? මේ ඔක්කොම මල් තමයි. පල්ලිය වටේටම හදලා තියෙන හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන පල්ලිය මේක තමයි මේ පිටිපස්ස පැත්තෙන් පල්ලිය. ඉස්සරහ පැත්තෙන් තමයි ඔයගොල්ලෝ මම අර කලින් පෙන්නුවේ. ඉතින් එහෙනම් ආයෙත් දවසක ගියපුවාම එළියට මේ වගේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මම අරගෙන ඉන්නම්. මගේ channel එක මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමදාම වීඩියෝස් බලන්න. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් ගිහින් එන්න. bye.